ලෝකෙ වටේ මිලියන ගණන් මිනිස්සු වට්ටක්කායට එයාලගේ ඩේලි රුටීන් එකට එකතු කරගන්නවයි කියලා කිව්වොත් ඔයාලට පුදුම හිතේවි. පම්කින් සීඩ්ස් වට්ටක්කායට එහෙම නැත්නම් මේ පෙපිටා කියන මේ සීඩ් එකෙන් තියෙන ಗುಣ නිසාම අපි මේක දිනපතා අනුභව කරන්න ඕන ඇයි කියන එක මම අද වීඩියෝ එකෙන් ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම වට්ටක්කා ඇටවල තියෙන පෝෂණ ගුණය මොකක්ද? වට්ටක්කාට අනුභව කරනවා නම් ඒක අමුවේ අනුභව කරනවද? එහෙම නැත්නම් මේක වතුරට දාලා දිය කරලා පානයක් හැටියට ගන්නවද? එහෙම නැත්නම් මේක රෝස්ට් කරලා භාවිතා කරනවද? මේකෙන් මොකක්ද ඔයාට හොඳම මොන ගුණය ලබා ගන්න දවසේ කොයි වෙලාවේ වට්ටක්කාට ගත්තොත් හොඳද කියන එක සම්බන්ධව මම දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඩොක්ටර් නාමල් විජේසිංහ. බෙහෙත් බයි ඩොක්ටර් නාමල් අපේ මේ YouTube channel එක අපි නිර්මාණය කරලා සිටියේම බෙහෙත් වර්ග, supplements, vitamins, herbal products මේ වගේ විශේෂයෙන් ඔයාලට දැනගන්න ඕන ප්‍රොඩක්ට් සම්බන්ධව ඔයාලව දැනුවත් කරන්න. ඉතින් ඒත් එක්කම මේ වගේ නියුට්‍රිෂන් වැලියු එකක් තියෙන කමර්ෂල් ප්‍රොඩක්ට් එකක් හැටියට වට්ටක්කා සීඩ්ස් දැන් ට්‍රෙන්ඩින් නිසා අපි හිතුවා වට්ටක්කාට සම්බන්ධව ඔයාලව දැනුවත් කරන්න. ඉතින් ප්‍රථම වතාවට අපි YouTube channel එක බලන්නේ අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා මේක බලන්නයි කියලා මම ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. කියන්න සැකයක් නෑ වට්ටක්කා ඇට කියලා කියන්නේ පවර් හවුස් එකක්. ඒකේ අඩංගු වෙලා තියෙන පෝෂක පදාර්ථ ප්‍රමාණය නම් වශයෙන් කිව්වොත් මැග්නීසියම්, සිංක්, ෆොස්ෆරස්, ඔමේගා 3, කොපර්, ෆයිබර්, ප්‍රෝටීන්, හෙල්දි ෆැට්ස් මේ වගේ ඒවා ගොඩක් එකතු කරලා හදපු හොඳ ස්වභාවික දෙයක් තමයි මේ වට්ටක්කාට කියලා කියන්නේ. විශේෂයෙන්ම වට්ටක්කා ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 30ක් පමණ අඩංගු වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් දවසකට එක පුද්ගලයෙකුට නිරෝගීමත් ලෙස වට්ටක්කා ඇට ග්‍රෑම් 20ක් 30ක් පමණ ඔයාට අනුභව කරන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔයා බලාපොරොත්තු වෙන හෙල්ත් බෙනිෆිට් එක ලබා ගන්න. ඒ කියන්නේ ඔයාට මැග්නීසියම් හොඳටම ඕන නම් ඔයා මේක රැට අනුභව කරොත්, ඒ කියන්නේ ඔයා නිදිය ගන්න පැයකට එකමාරට කලින් ඔයා මේක අනුභව කරොත් ඔයාට හොඳ නිින්දක් අපිට ඇෂුවර් කරන්න පුළුවන්. මොකද වට්ටක්කා වල තියෙන මේ ට්‍රිප්ටොපෑන් කන්වර්ට් වෙනවා සෙරටොනින් සහ මෙලටොනින් බවට. ඉතින් මේ වල තියෙන මේ පෝෂක ගුණ නිසාම ඔයාව රිලැක්ස් කරලා ඔයාව කාම් ඩවුන් කරලා ඔයාට හොඳ රාත්‍රී නිින්දක් ලබා දෙන්න මේ වට්ටක්කා ඇට බොහොම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ වට්ටක්කා ඇටවල තියෙන මේ සිංක් නිසාම ඔයාගේ ඇඟේ ඉමුනිටි එක බූස්ට් කරන්න ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඔයා මේ වට්ටක්කා ඇට දිනපතා අනුභව කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාගේ මේ HDL කොලෙස්ටරෝල් වැඩි වෙලා ඔයාගේ LDL කොලෙස්ටරෝල් අඩු කරලා ඔයාගේ මේ තියෙන ඔමේගා 3 නිසාම ඔයාගේ heart එකේ health එකට මේක ගොඩාක් වැදගත් වෙන බව රිසර්ච් වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ බෝන් ස්ට්‍රෙන්ත් එක වැඩි කරන්න. ඒ කියන්නේ ඔයාගේ ඇටකටු වල තියෙන මේ ශක්තිය වැඩි කරන්න මේ පම්කින් සීඩ්ස් වල තියෙන මේ ෆොස්ෆරස් ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඔයා වට්ටක්කා ඇට ගැන නොදැනගෙන හිටියානම් මං හිතන්නේ දැන් හයි ටයිම්. ඒ කියන්නේ ඔයා දැන් තමයි හොඳටම ඒ ගැන දැනුවත් වෙලා ඒ ගැන තීරණය කරලා වට්ටක්කා ඇට දිනපතා ඔයාගේ ඩේලි රුටීන් එකට එකතු කරගන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම ගත්තොත් මේ වට්ටක්කා ඇටවල තියෙන මැග්නීසියම් ඔයාගේ නිින්දට උදව් කරනවා වගේම මේ මැග්නීසියම් වලට හැකියාව තියෙනවා ඔයාගේ ලෙවල් තියෙන මේ ඉන්සුලින් වල සෙන්සිටිවිටි එක මේන්ටේන් කරගන්න. ඔයාගේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක හොඳට කන්ට්‍රෝල් කරගන්න. ඒ වගේම තමයි ඔයාගේ heart එකේ රිද්ම් එකට, කියන්නේ heart එකේ මේ රිද්මෙට හරියට මැග්නීසියම් ඕන කරන නිසා heart එකේ abnormal rhythm prevent කරලා ඔයාගේ blood pressure control කරන්නත් මැග්නීසියම් බොහොම වැදගත් වෙනවා. ඒ වගේම ඔයාට දියවැඩියා තියෙන පුද්ගලයෙක් නම්, ඔයාට ප්‍රෙෂර් තියෙන පුද්ගලයෙක් නම් මේ මැග්නීසියම් මැට අනිවාර්යෙන්ම ඔයාගේ ඩයට් එකට ඔයා එකතු කරගත්තොත් ප්‍රෙෂර් එක අඩු කරලා සීනි අඩු කරගන්නත් උදව් වෙන බව රිසර්ච් වලින් ඔප්පු වෙලා තියෙනවා. කෙනෙක් මගෙන් අහපු කාරණාවක් තමයි ડોක්ටර් මේ අපි ගෙදරට වට්ටක්කා ගෙනල්ලා උයන්න ගන්නකොට ඒ වට්ටක්කා ඇට නම් සුදු පාටයි ඒ කඩේ තියෙන වට්ටක්කා ඇට කොළ පාටයි කියන එක සම්බන්ධව. ඇත්තටම මේ දෙකේ ලොකු වෙනසක් නැහැ. ඔයා මේ දකින්නේ ඔයාගේ ගෙදරට ගේන වට්ටක්කා ගෙඩියේ තියෙන ඇට සුදු පාටට. මොකද ඒ වට්ටක්කා ඇටේ වට කරලා තියෙන හස්ක් එක අපි කියනවා ලෙල්ල කියලා. ඒ හස්ක් එක නිසා තමයි ඒක සුදු පාටට පේන්නේ. ඉතින් ඔයාට පුළුවන් නම් ඔයාලා ගෙදර ගේන වට්ටක්කා ගෙඩියේ තියෙන ඇට අරගෙන ඒවා වේලලා ඒවා වලින් මේ හස්ක් එක ගලවලා, ඒ කියන්නේ මේ වටේ තියෙන ආවරණය ගලවලා එළියට ගන්න සීඩ්
ෂේඩ් එක ඒක තමයි ඔයා කොළ පාටට පේන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට මේ පාට ලා කොළ පාට, සිත තද කොළ පාට සහ පොඩ්ඩක් කොළ පාට කළු පාට දක්වා මේ ඇටවල කල එක වේරියබල් වෙනවා. ඕන තරම් ඔයාලගේ ස්ටෝර්ස් වල සුපර් මාකට්ස් වල පැකට්ස් වල තියෙන මේ වට්ටක්ක ඇට. ඉතින් ඔයා අනුභව කරනවා නම් ඔයාලට පුළුවන් මේ කොළ පාට වට්ටක්ක ඇටේ ක්‍රම කීපයකට අනුභව කරන්න. විශේෂයෙන් ඔයා රැට වගේ දෙයක් ගත්තොත් මම අර ඔයාලට කිව්වා වගේ ඔයාගේ නිින්ද ඉම්ප්‍රූව් කරන්න මේ වට්ටක්ක ඇට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ඔයා මේක උදේට භාවිතා කරොත් ඔයාගේ ඇඟේ ෂුගර් කන්ට්‍රෝල් එකට, ඔයාගේ ඇඟේ ප්‍රෙෂර් කන්ට්‍රෝල් එකට මේ වට්ටක්ක ඇටවල තියෙන පෝෂක පදාර්ථ වැදගත් වෙනවා. ඒ වගේම මේ වට්ටක්ක ඇටවල තියෙන ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස් නිසා ඔයාලගේ ඇඟේ ජොයින්ට් පේන්ස් තියෙනවා නම් ඒ වළක්වා ගන්න දීර්ඝකාලීනව වට්ටක්ක ඇට කියන්නේ හොඳ පෝෂක පදාර්ථයක්. ඒ වගේම කිඩ්නි ස්ටෝන්ස් අඩු කරන්න පවා, ඒ කියන්නේ වකුගඩු වල ගල් තත්ත්වයක් ඇතිවීම වළක්වන්න පවා දීර්ඝකාලීන වට්ටක්ක ඇට ගුණ බවයි රිසර්ච් වලින් ඔප්පු වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයා හුරු වෙලා ඉන්නවා නම් මේ වට්ටක්ක ඇට අමුවෙන් අනුභව කරන්න ඒක ඉක්මනින් උරා ගැනීම සඳහා ඔයාට පුළුවන් ඒක වතුර ටිකකට දාලා ඉවරලා වතුර කෝප්පයකට දාලා ඉවරලා පොඩ්ඩක් වතුර උරා ගන්න ඇරලා ඉවර වෙලා ඒක දියරයක් හැටියට පානය කරන්න. එහෙම නැත්නම් ඇට ටික වෙනම අනුභව කරන්න. මේදී විශේෂයෙන්ම මේ heat sensitive, ඒ කියන්නේ රස්නට sensitive vitamin B complex, vitamin C වගේ දේවල් preserve වෙන නිසා ඔයාට වට්ටක්ක ඇටේ තියෙන සම්පූර්ණ ගුණ ප්‍රමාණයම ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා වට්ටක්ක ඇට පොඩ්ඩක් රෝස්ට් කරලා ගන්න කැමති පුද්ගලයෙක් නම් ඒකෙන් ඔයාට අනිවාර්යයෙන්ම මේ වට්ටක්ක ඇටවල ඇබ්සෝප්ෂන් එක වැඩි කරලා ඒකේ තියෙන ඇන්ටිඔක්සිඩන්ට් ඇක්ටිවිටි එක වැඩි කරගන්න පුළුවන් බව සයන්ටිෆිකලි ප්‍රූව් වෙලා තියෙනවා. ඉතින් ඔයා මේක ෆ්‍රෙෂ් පිට රෝ විදියට අනුභව කරත්, මේක රෝස්ට් විදියට අනුභව කරත් මේකෙන් ඔයාට ලැබෙන හෙල්ත් බෙනිෆිට්ස් විශාල ප්‍රමාණයක් තියෙන බවයි අපිට කියන්නට තියෙන්නේ. ඉතින් ඔයා ඔයාගේ ඩේලි රුටීන් එකට වට්ටක්ක ඇට කියන දේ එකතු කරගත්තේ නැති පුද්ගලයෙක් නම් අනිවාර්යෙන්ම ගෙදර තියාගන්න ඕන දෙයක් තමයි මේ වට්ටක්ක ඇට කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඊළඟ සැරේ වට්ටක්ක ගෙඩියක් ගෙදරට ගෙනාවොත් වට්ටක්ක ඇට ටිකක් ඉතුරු කරලා ඉවරලා ඒවා වේලලා ඔයාගේ පම්කින් සීඩ් එක ඔයාගේ ඩේලි රුටීන් එකට එකතු කරගන්නට අමතක කරන්න දෙපා. එහෙම නැත්නම් ඔයාට ඕන වට්ටක්ක සීඩ්ස් ගන්න සුපර් මාකට්ස් වල, ස්ටෝර්ස් වල ඔයාට බොහොම බහුල ලෙස වට්ටක්ක ඇට ලංකාවේ වෙළඳපළවල් වල දැන් අවైలබල් කරලා තියෙනවා. ඒ නිසා ඔයාලා කැමති නම් මේ වගේ හෙල්ප් බෙනිෆිට්ස් ලබා ගන්න අනිවාර්යයෙන්ම පටන් ගන්න හොඳ පුරුද්දක් තමයි වට්ටක්ක ඇට දිනපතා අනුභව කිරීම. මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්තයි කියලා. විශේෂයෙන්ම ඇයි මේ වගේ දේවල් අපි අනුභව කරන්න ඕන, මේ වගේ දේවල් අපි දැනගන්න ඕන. මොකද ඔයාලා වැඩ කරන තැන හරි, යන්නේන ගම වාහනයක හරි මොන හරි දේවල් සම්බන්ධව ගුණාත්මක ලෙස කතා බහකට යෙදෙන්න ඕන. අනිවාර්යයෙන් මේ වගේ දේවල් ඔයාලා දැනගන්න තියෙන එක ඔයාගේ ක්‍රවුඩ් එකේ ඔයාලා ස්ටෑන්ඩ් අවුට් කරන්න, ඔයාගේ ක්‍රවුඩ් එකේ ඔයා දෙයක් කතා කරනකොට දන්න බව පෙන්වන්න ඔයාට ඊටමත් වැදගත් වෙනවා. ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ එක ඔයාලට උදව් කරා කියලා ඔයාගේ දැනුම වැඩි කරගන්නට. ඉතින් ඉස්සරහට මොන වගේ වීඩියෝ ගේන්න ඕනද කියලා අපිට කමෙන්ට් කරන් යන්න. ඔයා වට්ටක්ක සීඩ්ස් ගන්න එක්ක නේ අනිවාර්යයෙන්ම ඔයා පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක අපේ කමෙන්ට් එකේ දාගෙන යන්න. සැදී පැහැදී සිටිනවා මේ වගේ වීඩියෝස් ගැනලා ඔයාලව නිතර දැනුවත් කරන්න. ලැබෙන සතියේත් මේ වගේ ලස්සන වීඩියෝවක් කරන් මම එනවා ඔයාලා හම්බෙන්න. පරිස්සමෙන් ඉන්න. බොහොම ස්තුතියි.